Hi guys, කොහමද ඉතින්? සැපෙන් සනීපෙන් ඉන්නවද? අපි බලමුද අද පාරේ වීඩියෝ එක. දමාම් ඉඳලා කුවේට් යන. මම කුවේට් එකට යන්නේ නැහැ. කුවේට් එකට කිලෝමීටර 200ක් විතර මෙහායින් තමයි මම ඉන්නේ. එතකොට දමාම් ඉඳලා කුවේට් යන පාරේ තමයි නිතරම අපි යන්නේ. ඉතින් දැන් මම දමාම් ඉඳලා කුවේට් පැත්තට තමයි යන්නේ. දැන් මම මේ වාහනේ නතර කරා මේ පොඩි බඩු වගේක් ගන්න කඩේකින්. ඒ ටික ගත්තා. දැන් යන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි මේ වීඩියෝ එක බලමු. දමාම් to කුවේට්. එහෙනම් යමු වීඩියෝ එකට. ඕකේ. මේ තියෙන්නේ දමාම් ඉඳලා කුවේට් යන පාර. මේකේ තමයි අපි නිතරම යන්නේ ඩෙසර්ට් එක. ලංකාවේ තියෙන පරිසරයේ මේ පරිසරයේ වෙනස පේනව නේද? කොහොම වෙනසක් තියෙනවද? අපේ වෙල්යායවල් ගස් කොළන් කොළම කොළ පාටට කොච්චර ලස්සනයිද? හරි ආසාවෙන් ඉන්නේ ඉතින් ලංකාව දකින්න. දැන් අවුරුදු 5කටත් වැඩි ඉතින් වැඩි ඈතක් නෑ එනවා. කොහොම බලන්න කොයි තියෙන්නේ පාර. මේ කහ පාට ඉරත් එක්ක තියෙන්නේ ටේලර් වලට යන්න. එහා පැත්තේ ඔය තීරු දෙකක් තියෙන්නේ. ඒ දෙක පොඩි වාහන වලට. දැන් මේ කහ පාට තීරුවේ වාහනයක් ඉස්සරහා යනවා නම් මේ පැත්තෙන් ඕවර්ටේක් කරන්න පුළුවන්. ඕවර්ටේක් කරලා පොලිසියට මාට්ටු වුණොත් රියල් 3000ක් විතර දඩයක් ගන්න පුළුවන්. රියල් 3000ක් කියන්නේ ලක්ෂ 2.30ක් 40ක් විතර වෙයි ලංකාවේ සල්ලි වලින්. ඕම් ඔය ඈත පේන්නේ කැමරාව. මට එතන ලං කරලා අල්ලන්න බෑ කෙලින්ම මේ කැම් එක වදිනවා. ඕම් උතනින් නවත්තන්න වෙනවා. ඔය ජිප් එක නවත්තලා තියෙන තැන උඩ කැමරාව. ඔය තියෙන කැමරාව පාස් වුණා. අර එහා පැත්තේ ඒගොල්ලෝ දමාම් පැත්තට යන්නේ අපි කුවේට් පැත්තට යන්නේ. අපි කිව්වොත් ගොඩක් නේ මම ඉතින් මේ ෆෝන් එකෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. පොඩ්ඩක් හෙල්ලෙනවා ගැස්සෙනවා. ඉතින් වැඩි හිතන්න එපා. අතින් අල්ලගෙන හැමදේම කරන්න ඕනේ මේ ෆෝන් එකෙන්. මම ඉතින් ලොකු YouTuber කෙනෙක් නෙමෙයිනේ. පොඩ්ඩක් ඔය දන්නේ නැද්ද විනෝදයට ආසාවට තමයි ඉතින් මේක කරන්නේ. ලැබෙන පැටිය ඇති දැන් ලංකාවට එන්න තමයි ඕමනාව තියෙන්නේ. අද වාහන අඩුයි පාරේ. නැත්තම් වෙනදාට සෑහෙන වාහන මේ තියෙනවා මේ ලයින් එකේ. මම යන ලයින් එකේ. මම ඈත යනවා. ඒ වුණාට වාහන ටිකක් අඩුයි අද. පේනවනේ ඔය ඩෙසර්ට් ඒරියා කොච්චර දුරට බැලුවත් ගස් කොළන් නැහැ ඉතින්. මේ අද පේන්න නැහැ. නැත්තම් වෙනදාට ඉන්නවා ඔටුව බලන කට්ටිය. ඔටුව 15ක් 20ක් ඔය ඩෙසර්ට් එකේ ඒගොල්ලෝ ඔය පොඩි පොඩි තනකොළ කනවා. ඒක බලන්න ඔය සූඩාන් වල මිනිස්සු තමයි ඉන්නේ උගඩක්ම. සූඩාන් කට්ටිය ඉන්නේ පව් ආරම කට්ටක්. මං හිතන විදිහට අපේ ලංකාවේ මිනිස්සු නම් කවදාවත් ඒ ජොබ් එක කරන්නේ නැහැ. කරන්න බෑ. මොකද මේ අපේ මිනිස්සුන්ට ඔහොම කටු කාලා පුරුදු නැහැනේ. කොයි ගියත් පොඩ්ඩක් මම වුණත් එහෙමනේ අපි සැපක්නේ බලන්නේ. ඉතින් ඒ හින්දා මේ මිනිස්සු පට්ට දුකක් විඳින්නේ වතුර බෝතලේ බෑග් එකයි උස්සගෙන. දැන් නම් ඉතින් අර තාක්ෂණයේ දිනුන හින්දා ෆෝන් එකකුත් තියෙනවා. ෆෝන් එකත් අරගෙන ෆොටෝ ටිකත් අරගෙන ඩෙසර්ට් එකට යනවා. සාමාන්‍යයෙන් උදේම ගිහිල්ලා ඉවරලා අවසර වැඩි වෙනකොට ආපහු අරන් යනවා ඒගොල්ලෝගේ ප්ලේස් එකට. ඊට පස්සේ ආයෙ 3:00 විතර වගේ ආයෙ අරන් එනවා. දවසට දෙපාරක් එළියට අරන් එනවා. බැටළුවෝ එළුවෝ ඒක එක්කෙනා බලන විදිය තමයි මේ සත්තුන්ව. එහෙම තමයි අද පේන්න නැහැ. නැත්තම් වෙනදාට ඉන්නවා. ඉස්සරහා හිටියොත් පෙන්නන්න. මාරම කට්ටක් ඉතින් මේ ඔටුව බලනවායි කියන්නේ නෑ. මම නම් ජීවිතේ දැකලවත් නැහැ ලංකාවේ මිනිස්සෙක් ඉන්නව. ලංකාවේ අපේ කට්ටිය ඔක කොහොමද කරන්නේ? කොහොම බලන්නකෝ. අර පැත්තෙන් එනවා වැකුම් ටැංකි දෙක. මේ තියෙන්නේ මේ පැත්තෙන්. කැම එක දිහා බලන්නත් ඕන, පාර දිහා බලන්නත් ඕන. මෙවුවා හෙන කේස් ඉතින් කම්පැනිෙන් කියලා තියෙන්නේ වාහනේ එළවන වෙලාවට ෆෝන් එක අල්ලන්නවත් එපයි කියලා. ඔයාට තමයි වීඩියෝ කරන්නේ. ඉතින් වැඩි බලන්න නැහැ නේ. ඉතින් මගේ YouTube channel එක බලන්න මම එච්චර famous නැහැ නේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ ඉතින්. ප්‍රශ්නයක් වුණොත් head office එකට ගෙන්නයි ඉතින්. ඊට පස්සේ ඉතින් කියන්නේ සමාවෙන්න කියලා තමයි ආයෙ කරන්නේ නැහැ කියලා. ඕන්න ලෙටර් එකක් ලියලා දෙන්න වෙයි. අවුලක් නෑ. මම ඔයාලා වෙනුවෙන් ඒක කරන්නේ.
මේ වගේ මේ මට හිතන විදිහට මම දන්නේ නැහැ මට හිතන විදිහට ආංගල් මරා එකක් යනවා මට හිතන විදිහට මේ ගස් කොළන් මොකවත් නැහැ තනිකරම වැල්ල රස්නේ වැඩි ඇස් වලට එහෙම සෑහෙන්න බලපානවා මේ අවුව රස්නේ කාලෙට සීත කාලෙට නම් ප්‍රශ්නයක් නැහැ මම හිතන විදිහට රස්නේ කාලෙට නම් ඇස් වලට අනිවාර්යයෙන්ම බලපානවා ඉතින් සන්ග්ලාස් දෙකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන මොකද මේ ඇස් වල කාච මේවා පිච්චෙනවා ඇති මොකද එකපාර පිච්චිලා එකපාරට ඇස් අන්ධ වෙන්නේ නැහැ වයසට යන්න ඇස් දුර්වල වෙන්න පුළුවන් හැමෝම සාමාන්‍යයෙන් ඉතින් සන්ග්ලාස් දෙකක් නම් පාවිච්චි කරනවා අපි දැන් ඉතින් මේ AC තියෙන වාහන මෙව්වගේ ඇතුලේ ඉන්නකොට ඉතින් සන්ග්ලාස් එක දාගෙන තෙලවනවා දැන් නම් දාලා නැහැ දැන් ඉතින් ඔය යනවා ඒ වුණාට එළියේ ඉන්නවනම් ඉතින් සන්ග්ලාස් දෙකක් පාවිච්චි කරන්න ඕන මොකද නැත්තම් ඉතින් ඇස් වලට ප්‍රශ්නයක් එනවා ඉතින් අවුරුදු 55 60 විතර වගේ වෙනකොට ඔන්න කොහොම දැන් මේ ඔය ඉස්සරහට කොහොම දැන් ඔය යනවනේ කට්ටිය ඔය යන පොලිමේ තව කිලෝමීටර 5ක් විතර යනකොට තියෙනවා මේසාන් කියලා කියන්නේ ස්කේල් එක අපි බර කිරන්නේ ලංකාවේ තියෙන්නේ අපි ඔය ෆැක්ටරි වල ලෝඩ් පටෝල ඉවරලා බර කිරන ස්කේල් ආන් ඒ වගේ ස්කේල් එකක් තියෙනවා පාර හැම පාරවල් වලම තියෙනවා මේ පාරේ දැන් ඔය කිලෝමීටර 5කට ඉස්සරහා 5ක් විතර යනකොට තියෙනවා ඒ අනිවාර්යයෙන්ම එතනින් දාලා යන්න ඕනේ ඒ කියන්නේ ස්කේල් එකට මම දානවා පෙන්නන්නම් එතනින් දාලා ඒ ස්කේල් එක මැද්දෙන් තමයි යන්න ඕනේ ඒගොල්ලෝ ඇතුලේ ඉන්නවා කන්ට්‍රෝල් රූම් එක වගේ කන්ට්‍රෝලින් රූම් එකක් තියෙනවා ඒක ඇතුලේ ඉන්නවා ඒගොල්ලෝ නිතරම බලන්නේ නැහැ බලන වෙලාවල් තියෙනවා බලන වෙලාවට අපේ වාහන වල තියෙන වේට් එක වැඩි නම් වේට් එක වැඩිද කියලා දැනගන්නේ කොහොමද දන්නවද අපේ තියෙන වාහනේත් පේපර් එකක් තියෙනවා ඒගොල්ලොත් දන්නවා මේ වාහනේට පටවන්න ඕනේ බර මෙච්චරයි කියලා අපේ ඉන්වොයිස් එක අපි මේ දැන් මේ පටවල තියෙන වේ බිල් එක අරගෙන ඒගොල්ලෝ චෙක් කරලා බලනවා ඊට පස්සේ අපේ මෙතන මේ තියෙනවානේ මේ මීසාන් පේපර් එක කියලා ඒ කියන්නේ ස්කේල් එකට පේපර් එකක් වාහන රෙජිස්ටර් කරද්දී ඒවා තියෙන අවුරුද්දට සැරයක් ඒවා අලුත් වෙලා එනවා ඒක බලලා ඉවරලා වේට් එක වැඩි නම් ටොන් එකකට මේ සල්ලි වලින් 1000ක් දඩ ගන්නවලු ඒ කියන්නේ රියල් 1000ක් ලංකාවෙන් 78000ක් විතර වගේ දැන් රියලක් 78යි යන්නේ රේට් එක ඒකට 78000ක් විතර ඒවා ඉතින් අපිට අදාළ නැහැ ඒවා කම්පැනියෙන් ගෙවන්නේ ඉතින් එහෙම වෙනම අඩුයි වෙන්නේ නැත්තේත් නැහැ මේ පහුගිය මාස 6කට විතර උඩදී රියල් මිලියනයක් විතර වගේ මට හරියට ගාණ මතක නැහැ කම්පැනි දඩ ගෙවලා තියෙනවලු මේ ස්කේල් වලට විතර ඒ හින්දා හෙනට නීති දාලා අපිට කිව්වා ඒ ස්කේල් තියෙනවා නම් ඉව්වා මග ඇරලා යන්න කියලා මෙතන නම් මේක මග අරින්න පාරක් ඇත්තේ නැහැ මේක කොහොමවත් යන්න ඕන ඩ්‍රයිවර්ලාට ලොකු ප්‍රශ්නයක් නැහැ උනාට ඉතින් පුළුවන් තරම් මේ සේෆ්ටිට තමයි යන්න ඕනේ අනික තමයි දැන් මේ යන පාර එක දිගට අපි යනවා දැන් කොහොම යනවනේ එක පාට එමර්ජන්සි මීසාන් දානවා ඒ කියන්නේ ඒගොල්ලෝ පාර මැද්දේ මේ යන ටේලර් යන මන්තිරුවේ මේ ඒගොල්ලෝ හොඳ ප්ලේස් එකක් බලලා එතන දානවා මේ ස්කේල් එක මීසාන් එක පොඩි එකක් ඒක උඩින් තමයි අපි යන්න ඕනේ ඒක ටයර් වල එක්සල් ඒ බරට තමයි මම හිතන්නේ ඒක මොකක්ද සිස්ටම් එකක් ඇති ඒගොල්ලෝ දන්නවා මේකේ බර වැඩිද නැද්ද කියලා ඉතින් අපේ WhatsApp group එකක් තියෙනවා ඒකට කවුරු හරි දැක්ක ගමන් දැනගත්ත ගමන් හරිනම් එන කට්ටිය පටවන්න එන කට්ටිය පටවල යන කට්ටියට කියනවා group එකට voice එකක් දානවා මීසාන් එක දාලා තියෙනවා මෙන්න මෙතන දැම්මම යන්න එපා චුට්ටක් බ්‍රේක් කරලා යන්න කියලා ඒ විදිහට තමයි ඉතින් මේ කරන්නේ මේ රස්සාව ජොබ් එක ඒ විදිහට කරගෙන යන්නේ ලංකාවෙන් ඉතින් රට එනකන් හරි උණ ඉතින් උණ වගේම තමයි ඉතින් මේ වගේ ආපුවම ටෙන්ෂන් ඉතින් හැම වෙලේම මොනවා හරි ප්‍රශ්න ඉතින් හැම වෙලේම කියන්නේ ඉතින් සතියකට සැරයක් දෙසරයක් මොකක් හරි එකක් එනවා ඉතින් ඒවත් ඉතින් ඒව අභියෝග වලට මුහුණ දෙන්න ඕන ඉතින් එහෙම තමයි ඉතින් මොකද්ද දැන් රට එන්න ඉන්න කට්ටියට එන්න එපයි කියනව නෙමෙයි ඉතින් හැමදේම අපිට මේ සුව පහසුවට ලැබෙන්නේ නැහනේ කට්ටක් කන්න ඕන ගේමක් ගහන්න ඉතින් ඒ හින්දා ඉතින් එන්න ඉන්න කට්ටියත් ඇවිල්ලා අත්දැකීම් ලබන්න ඕන රියදුරෙක් විදිහට ලංකාවේ ටේලර් දිව්වේ නැහැයි කියලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ලයිසන් එකේ ටේලර් තියෙනවා නම් ඔය 2009 ට ඉස්සෙල්ලා ගත්ත හැමෝගෙම ලයිසන් වල ටේලර් තියෙනවනේ ලයිසන් එකේ ටේලර් තියෙනවා නම් හොඳ ඒජන්සියක් බලලා ඊට පස්සේ එන්න තියෙන්නේ මෙහි ආවට පස්සේ මාසයක් දෙකක් විතර යනකොට මේ ලයිසන් එක අරන් දෙනවා කම්පැනියෙන්ම අපි ඩ්‍රයිවිං ස්කූල් දානවා සමහර කම්පැනියෙම ඔය ඊට තියෙන තරම් බලලා ටේලර් එකක් දාලා දෙනවා මාසයක් විතර පුරුදු වෙන්න ඊට පස්සේ දානවා ඩ්‍රයිවිං ස්කූල් එකට එතන සතියයි දෙකයි පුරුදු කරන්නේ මහ ලොකුවට පුරුදු කරන්නේ නැහැ චුට්ට වෙලාවයි පුරුදු කරන්නේ ඒ වුණාට හොඳට මේ අල්ලගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා දෙනවනේ මමත් ලංකාවේ ටේලර් දිව්වේ නැහනේ ඊට පස්සේ ලයිසන් එක ගත්තට පස්සේ තමුන්ගේ පාඩුවේ තමුන් තනියෙන්නේ කවුරුත් නැහනේ පරිස්සමට මේ වැඩේ කරන්න තියෙන්නේ ඉතින්
රස්සාව කරන්න තියෙන්නේ. අවුරුදු 2-3 ඉඳලා තමුන්ගේ කොන්ට්‍රැක්ට් එක ඉවර වෙච්චාම නෑදෑයෝ සහෝදරයෝ අම්මා තාත්තා බලන්න යන්න තියෙන්නේ. මගේ නම් ඉතින් අවුරුදු 3 කොන්ට්‍රැක්ට් එක ඉවර වුණා. ඊට පස්සේ ආයෙ අවුරුදු 2යි. ඒ දෙකත් ඉවර වුණා 5යි දැන් එන්න පුළුවන් ඉමර්ජන්සි හරි ලංකාවට එන්න පුළුවන්. ඉතින් ඒ වුණාට තව මාස 2-3කින් අවුරුදු 6ක් ඉවර වෙනවා. 7 වෙනි අවුරුද්ද පටන් ගන්නවා. 7 වෙනි අවුරුද්දේ නම් මැද හරියක් යනකොට එනවා. දැන් ඇති ලංකාවේ ජීවත් වෙන්න බෑ. ලංකාවේ ඉපදුනා නම් ඇවිල්ලා ඉතින් ආයෙ මොනවා වෙයිද දන්නේ නැහැ. ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවට එන්න ඕන. ආපහු වෙන්න හරි වෙන කොහේ හරි යන්න හරි ඒවා තීරණය කරන්න ඔක්කොටම කලින් ලංකාවට එන්න ඕන. ඉතින් නෑදෑය සහෝදරයෝ අම්මා බලන්න ආසයිනේ නේ. අම්මා බලන්න නම් ගොඩක් ආසාවෙන් ඉන්නේ. අවුරුදු ගානකින් දැක්කේ නැතුණාම කොහොම තමයි ඉතින් ජීවිතේ දුප්පත් අපිට ඉතින් එහෙමනේ කතන්දරේ නේ. හැමදාම නෑදෑය සහෝදරයෝ අම්මා තාත්තා ළඟ ඉන්න හම්බෙන්නේ නැහැ ඉතින්. එහෙම ඉඳලත් බෑ ඉතින් මොකද අපේ දේවල් අපි කරගන්න බෑ. ඉතින් මේ වීඩියෝ එක ඔය කවුරු හරි බලන කෙනෙක්ටත් කියන්න තියෙන්නේ කොහොම හරි ඉතින් අමාරුවෙන් දුක් විඳලා කට්ට කාලා ගේමක් ගහන්න ඕන. ඉතින් දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලාම මැරෙන්න ඕනේ නැහනේ. හොඳ සල්ලිකාරයෝ වෙන්න නැතුණා සාමාන්‍ය විදියට ජීවිතේ ලස්සනට කාටවත් ප්‍රශ්නයක් කාගෙන්වත් ප්‍රශ්නයක් අපිට නැතුව අපෙන් ප්‍රශ්නයක් කාටවත් නැතුව සාමාන්‍යයෙන් විදියට අපේ භාෂාවෙන් කියන්නේ කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙන්න තිබුණා නම් ඇති ඉතින් හොඳටම. ගෙයක් දොරක් හදාගෙන පොඩි වාහනයක් මොකක් හරි තිබුණා නම් ලංකාවේ හරි ඊට පස්සේ රස්සාවක් කරලා ඊතර අයත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්න නම් අවුරුදු 4-5ක් පිටරටකටවත් එන්න වෙනවා. ඉතින් නැතුව ලංකාවේ ඉතින් තියෙන තත්ත්වෙ මම අපි දන්නවනේ මෙහි හිටියට අපිත් නිවුස් බලනවා ලංකාවේ හැමදේම අපිත් අප්ඩේට් අපි දන්නවා. ඉතින් ඒක නිසා ඉතින් ලංකාවෙන් පිටට පැනලා ගේමක් ගහන්න ඕන තරුණ කාලේ. වයසට යන්න කිට්ටුවේ වයස යන්න ලංකාවේ ඉන්න තමයි try කරන්න ඕනේ. අන්න මේ සාන් එක දැන් ඕම් ඔය මේ සාන් එකට ඉස්සරහින් තියෙන ඔය ආච් එකක් වගේ නමලා පේනවත් දන්නේ නැහැ. ඔය ආච් එකේ තියෙන තනිකරම කැමරා 6ක් 7ක් තියෙනවා. ඒක එතනින් චුට්ටක් මම කැම් එක පාත් කරලා ඊට පස්සේ ආයෙ මම මේ සාන් එක පෙන්නනවා. ඔය තියෙන ඔය ආච් එකේ තනිකරම කැමරා තියෙනවා. අන්න කැමරාව නම් පාස් කරා. ඕම් දැන් මේ සාන් එකේ පොලිම සමහර මේ සාන් වල කිලෝමීටර් 5-6 පොලිම තියෙන්නේ. ඉමීට වාහන චෙක් කරලා යවන්න ගත්තාම දැන් නම් මෙතන චෙකින් එකක් නැහැ. නෝමල් යන විදිහටම යන්න පුළුවන්. දැන් ওই කෙලින්ම තියෙන්නේ අපිට යන්න පොඩි වාහන වලට යන්න පුළුවන්. බර වාහන හැම එකක්ම මේ ලයින් එක දිගේ ගිහිල්ලි වෙලා මීසාන් එකට දාලා එතනින් මොකවත් කිසි දෙයක් කරන්න නැහැ. ඒගොල්ලෝ කිව්වොත් මොන හරි වාහනේ නවත්තන්න කිව්වොත් නවත්තලා ඒගොල්ලෝ ආයෙ වටෙන් කැරකිලා එන්න පුළුවන්. ආයෙ වටයක් කරකෝලා එන්න කිව්වොත් එහෙම ඒවා එහෙම එකම දවසයි මමත් කරලා තියෙන්නේ මෙච්චර කාලෙටම. ඒගොල්ලන්ට මොකක් හරි පොඩි ඩවුට් එකක් තියෙනවා නම් මේ බර වැඩි වගේ කියලා ඊට පස්සේ ඒගොල්ලෝ දෙපාරක් තුන්පාරක් කරකිලා එන්න කියලා චෙක් කරලා බලනවා. බලලා ඊට පස්සේ ඕකේ කියලා යන්න කියනවා. දැන් මෙතන මොකුත් එහෙම කතන්දරයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට වාහන ටික හිමීට යනවා. පාරත් කැඩලා තියෙන එතන. ඉතින් මේ සාන්නේ කුඩින් යනකොට හිමීට යන්න ඕනේ ස්කේල් එකක් කුඩින් යද්දි. එතන හිමීට කට්ටියම යනවා ඉතින්. පේනව නේද ඈතට පොලිම. ඒක එල්ලෙනවා ඉතින් වාහනේ එල්ලෙනකොට මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම් ඔය තියෙන ඔය තියෙන්නේ ස්කේල් එක. ඔය පේනවනේ පාර කැඩලා තියෙන්නේ. ස්කේල් එක කියලා මොකවත් නැහැ. නිකන් කාපට් දාලා මේ යට තියෙනවා තරාදිය. කියලා මේ බර සෙට් වෙන ඒවා හදලා තියෙන්නේ කාපට් එක වගේ උඩ යන්න තියෙනවා. දැන් මං ඉන්නේ ස්කේල් එක උඩ. ඔය තියෙන කන්ට්‍රෝල් රූම් එක. මෙතන ඉඳලා තමයි මේ ඒවා වාහන වල වේට් එක ඒගොල්ලෝ බලන්නේ. උන් ෆෝන් බල ඉන්නේ වැඩි හරියක්. එහෙම ලොකුවට බලාගෙන ඉන්නේ. පාර කැඩලා තියෙන පේනව නේද පාර. හදන්නෙත් නැහැ අනේ මන්ද. මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඔන්න මේ හරිය නම් ගස් කොළන් දෙකක් තුනක් තියෙනවා. ඔය වගේ ඉන්නවා කුරුල්ලෝ පොඩි. ඒගොල්ලෝ සෞදි කට්ටිය ඉන්නවා ඇවිල්ලා ඉවරලා අර පොඩි මොනවද මන් දන්නේ පොඩි දුවක් වගේ ඒවා තියෙනවා. ඒ වගේ වෙඩි තියලා කුරුල්ලෝ කරනවා. මරන්නේ මං හිතන්නේ ඉතින් අනුභව කරන්න තමයි නේ. එහෙම තමයි ඉතින්. හැම රටේම එක වගේ නැහැනේ.
දැන් ඉස්සරහා චෙක් පොයින්ට් එක. එතන චෙක් පොයින්ට් එක තියෙනවා. එතුණත් ඉතින් අපිට චෙකින් මොකුත් නැහැ පාඩුවේ යන්න තියෙන්නේ. යනකොට නම් ලොකුවට චෙකින් නැහැ මොකවත්. එහෙම පාඩුවේ යන්න තියෙන්නේ. එනකොට නම් පොඩක් වාහනේ ඒගොල්ලෝ අතින් නවත්තන්න කියලා මේ බෑලා චෙක් කරන්න ලයිසන් ඒවා ඉන්ෂුරන්ස් ඒවා මොකුත් බලන්නේ නැහැ. බලන්නේ මේ ඒගොල්ලෝ නම්බර් ප්ලේට් එක ගහ ගන්නවා. මේකේ මොකද්ද එයාගේ ෆෝන් එකේ නම්බර් ප්ලේට් අපේ නම්බර් ප්ලේට් එක දිහා බලලා ගහලා ඒ සිස්ටම් එකක් ඇප් එකක් මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා ඇති. ඒ ඇප් එක හරහා චෙක් කරලා බලනවා වාහනේ මේ වාහනේ ලයිසන් කරලාද ඉන්ෂුරන්ස් ඒ ඔක්කොම තියෙනවද කියලා. ඊට පස්සේ අතින් කියනවා යන්න කියලා. විනාඩියයි යන්නේ. විනාඩියට අතින් යන්නත් කියනවා. අපේ ඩ්‍රයිවිං ලයිසන් නම් මම චෙක් කරන්නේ නැහැ එහෙම. කලාතුරකින්වත් ඩ්‍රයිවිං ලයිසන් චෙක් කරන්නේ. කවදාවත්ම ඩ්‍රයිවිං ලයිසන් චෙක් කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් තමයි ඩ්‍රයිවිං ලයිසන් චෙක් කරන්නේ. උතන ඉස්සරහා චෙක් පොයින්ට් එක අර පේන්නේ අර හට් එකක් වගේ පේන්නේ චෙක් පොයින්ට් එක. දෙපැත්තටම පොදුයි. අර චෙක් පොයින්ට් එක පාස් කරා. දැන් මේ ඩුබයි දුවන ට්‍රක් දෙකක් තියෙන්නේ. ඒවා ට්‍රාන්සිට් දුවනවා. ඒ දෙක නවත්තලා ඒගොල්ලෝ පොඩ්ඩක් රෙස්ට් කරනවා. සමහර විට කෑම උයනවා නම් කෑම උයනවා. නැත්තම් ඒගොල්ලෝ රෙස්ට් කරලා ඊට පස්සේ ආයෙමත් ගමන ආරම්භ කරනවා. මම කිව්වා නේද ඔටුවෝ බලනවායි කියලා. ඔය ඉන්නේ ඔටුවෝ රෑන්. ඒ ඔටුවෝ බලන එක්කෙනා තමයි වතුර බෝතලෙත් පිටේ බැඳගෙන. ඔවුන් පේනවානේ. මේ ගිනි කාස්ට් කවි දැන් සෙල්සියස් අංශක 48යි උෂ්ණත්වය. ඔවුන් බලන්න. අපිට මේගොල්ලෝ යනකම් පාර පයින්නකම් යන්න බෑ. ඔය ඔටුවෙක් හැප්පුණොත් එහෙම රියල් 10000ක් විතර දඩ ගහනවා. ඔය පේනවානේ. ඔය යන්න ඔටුවෝ බලන එක්කෙනා. ඒගොල්ලෝ පාර වයින්කම් ඉන්න ඕන අපි. වැදුනොත් එහෙම ඉතින් රියල් 10000ක් විතර දඩයක් ගෙවන්න වෙනවා. රැයට වැදුනොත් ප්‍රශ්නයක් නැහැ. රැයට වැදුනොත් අයිතිකාරයා ඒ පාඩුව දරා ගන්න ඕන. දවල්ට හැප්පුවොත් එහෙම අනිවාර්යෙන් අපි සල්ලි ගෙවන්න ඕන. මේකේ පට්ටිය ලොකු හින්දා දෙන්නෙක් ඉන්නවා. ආහාරෙන් එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ මෙතනින් ඔය තව එක්කෙනෙක් ඉන්නවා. ඒ නම් පාකිස්තාන්ද මන්දා. ඒ මනුස්සයා පාකිස්තාන් වගේ. අර ඉස්සරහට ගිය එක්කෙනා සූඩාන්. ඒ කට්ටිය තමයි ඉන්නේ ඉතින්. ලංකාවේ නම් කවුරුත් ලොවෙත් මේ රස්තාව කරන්නේ නැහැ. ඔය පේනවනේ පව්. අර වතුර බෝතලෙත් දෙල්ලගෙන යනවා ඉතින්. සාමාන්‍ය මිනිස්සු කවුරු හරි දැකපුවාම ඉතින් වතුර බෝතලයක් මොනවා හරි තියෙන දෙයක් දෙනවා ඉතින්. බීම එකක් ඒ මොනවා හරි දෙනවා ඉතින්. කොහොම තමයි ඉතින් එක එක්කෙනාගේ රස්සාවල් වල ඇති. මෙන්න බලන්න මේ තනි එක්කෙනෙක් යනවා නිකන් අමාරුවෙන් යන්නේ ගෑනු සතෙක්. එමෙට යනවා. මේ වාහනේත් මම හිතන්නේ මේ මොනවා හරි සත්තුන්ට කෑම මොනවා හරි ලොකු ෆාම් තියෙනවනේ අල්මරායි වගේ ඒ වගේ මොනවා හරි සත්තුන්ට අල්මරායි නන් නෙමෙයි වෙන ඒ වගේ ඊට සමාන වෙන මොනවා හරි තියෙන ෆාම් එකකට වෙන ෆාම් එකකට වුමනා කරන මොනවා හරි සත්තු කෑම මොනවා හරි තමයි මං හිතන්නේ. වෙන නම් හිතන්න දෙයක් නැහැ. ඒ වගේ දේවල් තමයි අරයි යන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට වුමනා කරන දේවල් නම් ওই විදිහට අරයි යන්නේ නැහැ. සත්තුන්ට කෑම මොනවා හරි තමයි මං හිතන්නේ අරයි යන්නේ. එයා හරවනවා ඒ පැත්තට මට කෙලින්ම යන්න තියෙන්නේ. හොඳයි එහෙනම් අපි ආයිමත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. බයි.